ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩක් කාලෙකින් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් අද ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක අද මම ගෙනාවේ A level කරන් ඉන්න නංගිලා මල්ලිලාට. ඉතින් ඔයාලට තව මාස 2ක් 3ක් වගේ පොඩි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. හැබැයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා අක්කේ මේ මාස 3 ඇතිද? වැඩක් කරගන්න පුළුවන් වෙයිද? හොඳ රිසල්ට් එකක් ගන්න මේ මාස 3 ඇතිද කියලා ගොඩක් කට්ටිය YouTube එකේ කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මම අද ඒ ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම තමයි මම A level ලියනකොට අවසාන මාස 3 මම වැඩ කරේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද අවසාන මාස 3 වැඩ කරන්නේ කියලා. පළවෙනියටම ඔයාලට තියෙන්න ඕන දේ තමයි උවමනාව කියන එක. ගෙදර අම්මා කියනවටවත් තාත්තා කියනවටවත් ගුරුවරු කියනවටවත් නෙමෙයි ඔයාට උනන්දුවක් තියෙන්න ඕන මම මේ එක්සෑම් එකට කොහොම හරි ඒ 3ක් ගන්නවා. කොහොම හරි මම හොඳට පාස් වෙනවා. මම කොහොම හරි කැම්පස් යනවා කියලා ඔයාට බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඒක තමයි පළවෙනියටම ඇති කරගන්න ඕන දේ. ඒ කියන්නේ කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ කොච්චර පාස් පේපර්ස් වල ලියුවත් වැඩක් නැහැ. ඔයාට අරමුණක් නැත්තම්. ඔයාට මුලින්ම අරමුණක් තියෙන්න ඕන මම මේක කොහොම හරි කරනවා කියලා. ඒ අරමුණ ඔයාගේ හිතේ තියෙනවා නම් ඔයා කොච්චර අදක්ෂ වුණත් ඔයාට කොච්චර පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැති වුණත් ඔයාගේ උත්සාහය තියෙනවනේ. උත්සාහය තියෙනවා නම් ඔයාට මේක කොහොම හරි ගේම් එක ගහගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයාට මේ උත්සාහය කියන දේ ඇති කරගන්න. එහෙම දෙයක් ඔයාගව දෙන්නේ නැත්නම් ඒක කොහොම හරි ඇති කරගන්න. මොකද තව මාස 3යි ළමයි තියෙන්නේ. ඉතින් උත්සාහය කියන දේ තියෙනවා නම් ඔයා අදක්ෂ වුණත් ඔයාට يعني කොච්චර පාඩම් කරන්න හිතුන්නේ නැති වුණත් ඔයාට ඔයාගේ හිතේ තියෙන දේ හැම වෙලාවෙම ඔයාට මැවි පේන්න ගන්නකොට ඔයාට කොහොම හරි පාඩම් කරන්න හිතෙනවා. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට උවමනාවක් ඇති කරගන්න. මම මේක කොහොම හරි කරනවා. මම කොහොම හරි මේ මම කරන සබ්ජෙක්ට් වලට ඒ තුනක් ගන්නවා කියන්නේ ඔයා කොහොම හරි ඔයාගේ හිතේ මවා ගන්න. ඒ කියන්නේ ඔයාට හැම වෙලාවෙම පේන තැනක හරි කමක් නැහැ. ඔයා ගහගන්න මම කොහොම හරි ඒ තුනක් ගන්න. මම කොහොම හරි මේ කැම්පස් එකට යනවා කියලා ඔයාට ඩ්‍රීම් කැම්පස් එකක් ඇති. ඒක ඔයා පාඩම් කරන දැන් ඉස්සරහින් ගහගන්න. මුලින්ම කරන්න ඕන දේ තමයි ඒක. තව මාස 3යි තමයි තියෙන්නේ. ඒත් කමක් නැහැ. මේ දේ ඉස්සෙල්ලම ඔයාගේ හිතට දාගන්න. ඊළඟට තියෙන වැදගත් දේ තමයි තව මාස 3යි තියෙන්නේ කී ඔයා හැම වෙලාවෙම හිත ඉන්න එපා. තව මාස 3යි තමයි තියෙන්නේ. ඔයා ඒ ගැන හිතන්න එපා. කාලය යන එක අපිට නවත්තන්න බෑ. හැබැයි අපි වැඩ කරොත් ඒ කියන්නේ දවසට ළමයි පැය 24ක් තියෙනවා. ඒ දවසට පැය 24 ඔයා දැන් උපරිම පැය 15ක් 16ක් වැඩ කරන්න. ඒ කියන්නේ පැය 6ක් නිදා ගන්න. නිදා ගන්න එක නැති කරගන්න එපා. නිදා ගන්න එකත් අපි කරන්න ඕන. හැබැයි ඔයාට තව පොඩි කාලයක් යන තියෙන්නේ නේද? මේ කාලේ ආය අපිට ගන්නත් බෑ. ආය මේ කාලේ එන්නෙත් නෑ. ඒ නිසා ඔයාලා මේ කාලේ හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න. ඔයා දැන් මේ වීඩියෝ එක බලලා ඉවරලා හෙට ඉඳන් වැඩ කරනවා කියලා හිතන්න එපා. මොකද අද දැන් තියෙන කාලේ ටිකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. පොඩි කොටසක් හරි පාඩම් කරගන්න පුළුවන් මේ කාලය ඇතුළත නේද? ඒ නිසා ඔයාලා දැන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා හෙට පාඩම් කරනවා කියලා හිතනකොට දැන්ම පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් ඊළඟට කියන්න ඕන දේ තමයි ඒක. ඒ කියන්නේ තව කාලේ තියෙනවනේ, තව කාලේ මදි වෙයිද, ඇති වෙයිද කී හිතන්නේ නැතුව මේ තියෙන කාලේ ඔයා පාඩම් කරන්න පටන් ගන්න. ඒක තමයි ඔයාලට දෙවෙනියට කියන්න තියෙන දේ. ඔයා කරන සබ්ජෙක්ට් තුනට කොළ 3ක් ගන්න. කොළ 3 අරගෙන මුලින්ම අපි දැන් උදාහරණයක් විදිහට හිතමු මම කරේ සිංහල BC පොලිටිකල් කියන සබ්ජෙක්ට් තුන. මුලින්ම ඒ සබ්ජෙක්ට් තුනට දාලා දැන් පොලිටිකල් ගත්තොත් පොලිටිකල් කියන සබ්ජෙක්ට් එකට දාලා පාඩම් ටික කොලයක ලියා ගන්න. ඒ වගේම තමයි සිංහල BC. ඒ තුනම පාඩම් ටික අනුමාත්‍රිකා ටිකයි කොලයක ලියා ගන්න. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි ඔයා දැනට පාඩම් කරලා තියෙන පාඩම් ටික අර කොලේ මාක් කරගෙන යන්න. කොළ 3 මාක් කරගෙන යන්න. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයා දැනට පාඩම් කරලා තියෙන පාඩම් මොනවද? පාඩම් කරලා නැති පාඩම් මොනවද? ඒ වගේම තමයි ඔයාලට එතන තියෙන අමාරු පාඩම්, ඒ වගේම තමයි ලේසි පාඩම් මොනවද කියලා ඔයාලට එතන ලකුණු කරගෙන යන්න. එතකොට ඔයාලගේ මොළයට ඒ කියන්නේ අවබෝධයක් ගන්න පුළුවන් මම දැන් පාඩම් කරලා තියෙන්නේ මොනවද? මට තව ආවරණය කරන්න තියෙන්නේ මොනවද කියලා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට අර පාඩම් කරපු නැති දේවල් වලට සැලැස්මක් හදාගෙන ප්ලෑන් එකක් හදාගෙන මහන්සි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ දේත් කරන්න පාඩම් කරන්න ගන්න කලින් ඒ කියන්නේ දැන් මාස 3 ඇතුළත ගේමක් ගහන්නනේ අපි යන්නේ නේද? ඉතින් මේ මාස 3 ඇතුළත වැඩ කරන්න නම් අපි ප්ලෑන් එක කරනව තමයි වැඩ කරන්න ඕන. නිකන් ඔහේ යන්නම් ඔයාලා ගිහින් වැඩක් නැහැ. ඒ නිසා ඔයාලා මේ විදිහට කොළ 3ක් අරගෙන ඔයාලා අර ඔයාලගේ පාඩම් ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනට අදාළව පාඩම් ටික ලියාගෙන යන්න පිළිවෙලකට. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අර ඔයාලා කොලයක මාක් කරගත්තන නේද? ඒ මාක් කරගත්තු කොලේ ඔයාලා පාඩම් කරලා නැති පාඩම් ටික ඔයාලා පාඩම් කරන්න ගන්න ඕන.
මම නම් මේ දවස්වල කරේ දවසට එක සබ්ජෙක්ට් එක ගානේ තමයි පාඩම් කරේ. හැබැයි ඔයාලට සමහරුන්ට එහෙම දවසට එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරුන්ට සබ්ජෙක්ට් තුනම දවසට බැලන්ස් කරගන්න පුළුවන් කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි මම නම් කරේ දවසට එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරපු එක. ඒක එක එක්කිනාට අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ අර පොලේ ලකුණු කරගත්තු ඔයා පාඩම් කළ නැති පාඩම් ටික පාඩම් කරගෙන යන්න මේ මාස 3 ඇතුළත. ඒ අතරතුර ඔයාලා පාස් පේපර්ස් කරන්නත් ඕන. මොකද නැත්තම් එක්සෑම් එකට ගියාම ඔයාලට අර ප්‍රැක්ටිකල් එක නෑනේ නේද? අපි කොච්චර අර පීනනන වතුරට පනින්න ඕන කියලා එකක් තියෙනවනේ. ඒ නිසා ඔයාලා හොඳට පාඩම් කරාට විතරක් වැඩක් නැහැ. එක්සෑම් එකට පේපර් එක හොඳට ලියා ගන්න නම් ඔයාලා පේපර්ස් කරලා තියෙන්න ඕන. ඒ හුරුව තියෙන්න ඕන. ඒ නිසා ඔයාලා පේපර්ස් කරන්නත් ඕන මේ කාලය ඇතුළත. එක්සෑම් එකට මාස 3ක් තියලා නම් මම ඔක්කොම පාඩම් ටික පාඩම් කරලා ඉවර කරලා තමයි තිබ්බේ. හැබැයි පාඩම් අපි කොච්චර පාඩම් කරලා තිබ්බත් දෙපාර තුන් පාර පාඩම් කරලා තිබ්බත් අපිට ඉක්මනින් අමතක වෙනවනේ නේද? ඒ නිසා ඔයාලා කොච්චර පාඩම් කරලා තිබ්බත් කමන්නේ ඒවම නැවත නැවත මතක් කරන්න. දැන් අපි හිතමු අද මොකක් හරි පාඩම් කරනවා ඊට පස්සේ ආයෙ දවස් දෙකක් විතර බැලුවට පස්සේ අපිට ආයෙ ඒවා අමතක වෙනවා. ඒ නිසා ඔයාලා කලින් පාඩම් කරලා තිබ්බට කමන්නේ ඒවා මතක් කරගෙන යන්න එක්සෑම් තියෙන කම්ම. ඒ කියන්නේ හෙට එක්සෑම් එක නම් අද වෙනකම් ඔයාලා කලින් පාඩම් කරපු දේවල් මතක් කරගෙනම යන්න. ඒ ඔයාලා පාඩම් කරන දේවල් අමතක වෙනවට හොඳම විසඳුමක් තමයි ළමයි පාස් පේපර්ස් කරන එක. ඔයාලට පාස් පේපර්ස් කරන්න කාලයක් නැත්තම් ඒ කියන්නේ දැන් තව මාස 3යි තියෙන්නේ. ඔක්කොම පාඩම් කරලා නැති ළමයින්ට පාස් පේපර්ස් කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා පාඩම් කර කර ඉන්න එපා. අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරාම තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අපිට මොන වගේ ප්‍රශ්න අහයිද එක්සෑම් එකේ මොන වගේ ප්‍රශ්න එයිද කියලා. ඔයාලට අවුරුදු 4 5 6ක දැන් ඔයාලට කාලයක් නැහැ කියලා හිතනවා නම් පාස් පේපර්ස් කරන්න අවුරුදු 5ක හරි කමන්නේ පාස් පේපර්ස් ටික කරන්න. පාස් පේපර්ස් කරගෙන යනකොට ඔයාලට කාලය නැහැ කියලා දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට දැන් අපි හිතමු තව මාස 3යිනේ තියෙන්නේ නේද? ඉතින් පාඩම් කරන්න තව පාඩමුත් තියෙනවා. ඉතින් ඒත් ඔයාලට කාලයක් නැහැ කියලා ඔයාලා හිතනවා. හැබැයි ඔයාලා චුට්ටක් හිතලා බලන්න ඔයාලා උදේම නැගිට්ටොත් උදේ 4ට විතර නැගිට්ටොත් ඔයාලට පාස් පේපරයක් කරගන්න පුළුවන්. උපරිම පැය 3ක් දැම්මොත් 7 විතර වෙද්දී ඔයාලට පාස් පේපරයක් කරලා ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා ළමයි වෙලාව ඔයාලා හදාගන්න ඕන. වෙලාව නැහැ කියලා ඉන්න එපා. වෙලාව හදාගෙන ඔයාලා කොහොම හරි මේ දේ කරන්න ඕන. පාස් පේපර්ස් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. පාස් පේපර්ස් කරන්න නැතුව නම් එක්සෑම් එකට යන්න එපා. නිකන් ඔයාලා කරකවලා තේරියා වගේ තියෙයි. හරිද? මොකද පාස් පේපර්ස් කරේ නැත්නම් අපේ අත හුරු වෙන්නෙත් නෑ. වෙලාවට අනුව පේපර්ස් ලියන්නත් බෑ. ඒ වගේම තමයි ඔයාලා දැන් පාස් පේපර්ස් කරනකොට ඒක ටයිම් එකට අනුව කරන්න. ටයිම් එක තියාගෙන කරන්න. නිකන් ඔහේ කරන්නම් වාලේ කරන්න එපා. ඒ වගේම තමයි පොත් වලින් බල බල කරන්නත් එපා. ඔයාලා පාඩම් කරලා තියෙන මොන ටිකද ඒ ටිකට අදාළව පාස් පේපර් එක කරගෙන යන්න. ඉතින් එතකොට ඔයාලට අර කලින් පාඩම් කරපු දේවල් අමතක වෙන්නෙත් නෑ. ඒ දේවල් මතක් වෙනවා. ඉතින් ඒ නිසා පාස් පේපර්ස් කරන එක නම් අමතක කරන්න එපා. පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න. පාස් පේපර්ස් කරොත් තමයි ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මේ මාස 3 ඇතුළත ඔයාලා මේ විදිහට ප්ලෑන් එකකට අනුව හොඳට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් විතරක් නෙමෙයි හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක්, හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට වැඩ කරන්න. ඉතින් අරක තමයි කියන්න තියෙන්නේ කොලයක් ගන්න. කොලේ අරගෙන ඔයාලා පාඩම් ටික ලියාගෙන යන්න. ඊට පස්සේ ඔයා දැනට පාඩම් කරලා තියෙන ටික පාඩම් කරලා නැති ටික මාක් කරගෙන යන්න. ඊට පස්සේ පාඩම් වලට අදාළව දැන් තියෙන කාලය ඔයාලා බෙදා ගන්න. ඒ විදිහට ඔයාලා ප්ලෑන් එකක් ඔයාලම හදාගන්න. ඒක මට කියන්න බෑනේ ළමයි. ඔයාලා පාඩම් කරලා තියෙන මොනවද, ඔයාලා පාඩම් කරලා නැත්te මොනවද කියලා දන්නේ ඔයාම තමයි. ඒ නිසා ඔයා ඒ ටික ඔයා හඳුනගෙන ඉවර වෙලා ඔයා ප්ලෑන් එකක් හදාගන්න. මමත් ඔන්න ඔය දේවල් ටික තමයි කරේ. මහා ලොකු දේවල් කරේ නෑ. හැබැයි මම කරපු එකම දේ තමයි පාඩම් කරා. පාඩම් කරන එක කරා. ඒ වගේම තමයි පාඩම් කරලා විතරක් නැතරුනේ නෑ. පේපර්ස් කරා. පේපර්ස් ළමයි මිති ගණන් කරා. ඒ කියන්නේ මම ගියපු ක්ලාස් වලත් පේපර්ස් කරා. ඒ වගේම තමයි මම ඔය Google එකේ ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් කරලා MCQ papers එහෙම සිංහල වලට මාර විදිහට කරා. ඊට පස්සේ එක්සෑම් එකට ගියාට පස්සේ ඒවම තමයි එක්සෑම් එකේ තියෙන්නේ. එක්සෑම් එකේ පේපර් එකත් අර නිකන් මම කරපු සාමාන්‍ය පේපර් එකක් වගේ. එතකොට ඒ කියන්නේ අපි අර හොඳට ප්‍රැක්ටිස් කරලා ගියාම අපිට අර එක්සෑම් එකේ ලියන පේපර් එක නිකන් සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔයාලා පාඩම් කරලා විතරක් මදි. ඔයාලා තාම පාඩම් කරලා ඉවර නෑ. පාඩම් කරලා ඉවර වෙලා පාස් පේපර්ස් කරනවා කියලා හිතන් ඉන්න එපා ළමයි. ඒක කවදාවත් වෙන්නේ නෑ. පාඩම් කරගෙන යන ගමන් ඔයා පාස් පේපරුත් කරගෙනම යන්න. ඔයාලා කොච්චර පාඩම් කරත් වැඩක් නෑ. පාස් පේපර්ස් කරන්න ඕන. දැන් මම ඔයාලට අත්දැකීමෙන් කියන්නම්. දැන් අපේ කැම්පස් එකේ එක්සෑම් ගත්තම ළමයි අපි පාස් පේපර්ස් කර කර ඉන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද? ඉතින් මේ කැම්පස් එකේ එක්සෑම් වලට ගියාම ඒ වර ලියා ගන්න බෑ. අපි කොච්චර පාඩම් කරලා ගියත් ලියා ගන්න බෑ. කොහොම හරි ලියනවා. ඒක වෙනම දෙයක්. හැබැයි අර සැටිස් වෙන්න තරම් හොඳට ලියා ගන්න බෑ. මොකද අර කලින් අපි පාස් පේපර්ස් එහෙම කරන්නේ නැහැ නේද? ඒ නිසා පාස් පේපර්ස් එහෙම කරගෙන ගියා නම් මේ ප්‍රශ්න හරිය ලේසි. මොකද අපිට පාස් පේපර්ස් කර කර ඉන්න කාලයක් නැහැ කැම්පස් එකේ. මොකද ස්ටඩි ලීව් එකට සතියක් වගේ තමයි සති දෙකක් වගේ තමයි නිවාඩු දෙන්නේ. සබ්ජෙක්ට් 5කට විතර. ඉතින් ඒ නිසා පාස් පේපර්ස් කර කර ඉන්න වෙලාවක් නැහැ. අපි පාඩම් කරගෙන යනවා විතරයි. ඉතින් හැබැයි ඔයාලට
දැන් ඒ ලෙවල් වලට කාලය තියෙනවනේ නේද? දැන් මාස 3ක් තියෙනවා. ඊට කලින් ඔයාලා මොනාම හරි පාඩම් කරලා ඇති. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට පාස් පේපර්ස් කරන්න MCQ එහෙම පුළුවන් තරම් කරන්න. ඔය MCQ පොත් කඩේ තියෙනවා. ඒව ගන්න කියන්නේ නැහැ මම. ඔය ඕන තරම් ඉන්ටර්නෙට් එකේ එහෙම තියෙනවා. ඒව අරගෙන කරන්න. ළමයි අයිලන්ඩ් රෑන්ක් ගන්න ළමයි මහා ලොකු දේවල් කරන්නේ නැහැ. ඔය දේවල් ටික තමයි කරන්නේ. ඒ කියන්නේ අපිට තියෙන සබ්ජෙක්ට් එකේ සිලබස් එක කවර් කරගත්තා නම්, ඒකට අදාළ පාඩම් ටික පාඩම් කරගත්තා නම්, ඒකට අදාළ පාස් පේපර්ස් ටික කරා නම්, ඉතින් තවත් මොනවද ළමයි ඊට පස්සේ තියෙන එක්සෑම් එකට ගිහින් ලියන්න විතරනේ නේද? ඒ නිසා මේ මාස තුනේ ඔයාලා උපරිම මහන්සි වෙන්න. උපරිම මහන්සි වුණොත් ඔයාලට කරගන්න බැරි වෙන්නේ. ඉතින් ඔයාලගේ අම්මලා අප්පච්චිලාගේ සතුට ගැන හිතන්න. එයාලා ගොඩක් ආසාවෙන් ඇතිනේ නේද ඔයාලා එක්සෑම් ලියලා ඔයාලගේ රිසල්ට් එන දවස්වලට ඔයාලා චුට්ටක් ඒ දේවල් ගැනත් හිතන්න. ඔයාලට ඔය පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙලාවට එහෙම පොඩ්ඩක් හිතන්න. ඔයාලගේ අම්මා අප්පච්චි එදාට රිසල්ට් එන දවසට ඔයාට ඒ තුනක් එහෙම ඇවිල්ලා තිබ්බම එයාලගේ මූණු, එයාලගේ සතුටු කඳුළු ගැන ඔයාලා පොඩ්ඩක් හිතන්න. එතකොට ඔයාලට නිකම්ම පාඩම් කරන්න හිතෙනවා ළමයි. ඒ කියන්නේ අර ඇත්තටම උවමනාවක් තියෙන ළමයෙක් නම් කොච්චර පාඩම් කරන්න කම්මැලි වුණත් මහන්සි වුණත් ඒක අතාරින්නේ කොහොම හරි මේ ගේම් එක දිනලම තමයි නවතින්නේ. ඒ නිසා ඔයාලට මේ මාස 3 මදි කියලා ඉන්න එපා. උපරිම පාඩම් කරන්න. දවසට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් පැය 15ක් පාඩම් කරත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට තාම පාඩම් කවර් වෙලා නැත්නම් ඒ පාඩම් ටික කවර් කරගන්න, ගුරුවරයෙක්ගෙන් හරි අමාරු දේවල් අහගන්න. ඊට පස්සේ මේ දේවල් ටික කරගෙන යන්න. ඉතින් අවසාන මාස 3 මේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. අවසාන මාස 3 මමත් ওই ටික තමයි කරේ. ඉතින් අමුතුවෙන් දේවල් කරේ නැහැ. හැබැයි එක්සෑම් එකට යන්න කලින් මම මගේ සබ්ජෙක්ට් තුනට අදාළ පොත් ටික මම 3 පාරක් විතර පාඩම් කරා. ළමයි නෑ කියන්නේ. ඉතින් පාඩම් කරාට ඒවා අමතක වෙනවා. එක්සෑම් එක ලඟ වෙනකම් ඒවා මතක් කරා. ඒ වගේම තමයි පාස් පේපර්ස් ලිව්වා. ඒ වගේම තමයි මොඩල් පේපර්ස් කරා. පන්තිවල දෙන පේපර්ස් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික කරගෙන ගියේ. පේපර්ස් නම් මාර විදිහට කරා. ඔයාලට මම වෙලාවක වීඩියෝස් දාන්නම් මම කරපු පේපර්ස් ඇති මිටි ගණන් ළමයි. ඇත්තටම ඒවා දැන් දකිද්දි මාර සතුටක් තියෙනවා. අර කවදා හරි දුකක් වින්දොත් සැපක් විඳින්න පුළුවන් කියලා එකක් තියෙනවනේ නේද? ඒ නිසා ඔයාලා දැන් මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කරොත්, මේ මාස තුනේ හොඳට වැඩ කරොත් ඔයාලට ඉස්සරහට කැම්පස් ගිහින් ලස්සනට ජීවිතේ විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට මේ මාස තුනේ වැඩ කරන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් ඔයාලා හිතාගෙන ඉන්න කැම්පස් එකට යන්න. ඔය දේවල් ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් තවත් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා සිංහල පාඩම් කරපු විදිය ගැන වීඩියෝ එකක් එහෙම ගේන්න කියලා. මම ඔයාලට ඒ වලට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේ මාස තුනේ උපරිම වැඩ කරන්න. මේ මාස තුන හොඳටම ඇති. කවුරු හරි කියනවා නම් මේ මාස තුනේ ලොකු දෙයක් කරන්න බෑ කියලා මම කියනවා ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ මාස තුනේ. ඔයා B මට්ටමේ ඉන්නවනම් C මට්ටමේ ඉන්නවනම් ඔයාලට ඊට වඩා ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන් මේ මාස තුනේ හොඳට උත්සාහයෙන් උවමනාවෙන් වැඩ කරොත්.